හරි කාරණා කීපයක්ම කතා කරන් තියෙනවා අද මම මුලින් පෙන්නන්නම් අපි ගත්ත ප්‍රොෆිට් දෙකක් අද දවසේ මේ දවස් කීපය ඇත්තටම මේ තියෙන ලයිට් කොයින් එක ඔයාලට මම ලයිට් කොයින් එකේ මම අද ප්‍රොෆිට් එකක් ගත්තා මගේ ට්‍රේඩ් එක ඇත්තටම මම ක්ලෝස් කරා මේකේ 2% ට්‍රේඩ් එකක් මේක ටෝටල් කැපිටල් එකේ ඒකට හේතුව තමයි මේක මම ෆස්ට් ලෙවල් එකෙන් ඉඳලා පහලින් තව ඇඩ් කරා ඇත්තටම ඒ කියන්නේ තව ලිමිට් එකක් තිබුණා 82 රේන්ජ් එක මම හිතන්නේ right 82 තිබුණ එකත් හිට වුණා ඊට පස්සේ මගේ ඇවරේජ් එන්ට්‍රි එක $90ට ආවා ඊට පස්සේ 105.5න් මේක 107ට වගේ ගියා ඇතන මාකට් එක නමුත් මම ඊට කලින් 105.5 මම ට්‍රේඩ් එක ක්ලෝස් කරා 134ක ප්‍රොෆිට් එකක් ගත්තා. එතකොට මේකේ තෝට් ප්‍රොසෙස් එක පොඩ්ඩක් බලමු. ලයිට් කොයින් එකේ මම ට්‍රේඩ් එක ක්ලෝස් කරේ නැත්නම් ට්‍රේඩ් එකට එන්ටර් උනේ ඇයි ක්ලෝස් කරේ ඇයි ඒක බලමු. එතකොට මේකේ මම හිතන මම මුලින්ම එන්ටර් උනේ මෙන්න මේ රේන්ජ් එකේදී. මෙන්න මේ සපෝට් ඒරියා එකේ ඊට පස්සේ මම පහලින් එතන ලිමිට් ඕඩර් එකක් දැම්මේ 82 රේන්ජ් එකකින් මෙන්න මේ කී ලෙවල් එකකින්. ඒකත් හිට් වුණා. ඇවරේජ් එක මගේ 90ට ආවනේ. ඇවරේජ් එක $90ට ආවා. මෙන්න මේ රේන්ජ් එක ඇවරේජ් එක ආවා. ඊට පස්සේ මාකට් එක අප් වෙනකොට අපි ප්‍රොෆිට් ගත්තා. ප්‍රොෆිට් ගන්න හේතුව තමයි මේ හරි ලොකු කී ලෙවල් එකකට යන්නේ. හරි මෙන්න මේ කී ලෙවල් එකට යන ලොකු රෙසිස්ටන්ට් එකකට ලොකු රෙසිස්ටන්ට් එකක් මේ ඒරියා එකේම තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම ට්‍රේඩ් එකට එක්සිට් උනේ. මොකද 34% ප්‍රොෆිට් එකක් ගත්තට පස්සේ ආයි ට්‍රේඩ් එක වදන මගේ සාමාන්‍ය මගේ ටාගට් එක around 30 to 40% තමයි ටාගට් එක ට්‍රේඩ් එක. ඒතකොට මේ ට්‍රේඩ් එක මම අතාරින්නේ නැහැ මේ කොයින් එක. මේකේ මම ඊට පස්සේ ආයේ ඩවුන් මූව් එකේදී වෙන්නේ මේ රේන්ජ් එකේ ආයේ ට්‍රේඩ් එකකට එන්න වෙන්න try කරනවා. ඒ වෙලාවේ තියෙන මාකට් එකේ ස්ට්‍රක්චර් එක ඇනලයිස් කරලා ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක අද ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් මට කියන්න තියෙනවා. ඒක තමයි මේ බිට්කොයින් එක ලොකු අප් මූව් එකක් යන්න පුළුවන්. හරිද මේක මම ඔය chart එකකින් පෙන්නන්නම් අද මේ නිසා වීඩියෝ කිවරනකම් බලන්න ගොඩාක් වැදගත් chart එකක් අද මම ඔයාලට පෙන්නනවා right හරි ඊට පස්සේ ඊළඟ trade එකට බලමු මේ කාඩවුන් එකේ මගේ trade එකක් තිබුණා අපි කාඩවුන් එක බැලුවොත් එහෙම කාඩවුන් එකේ මම trade එකට එන්න උන ඇත්තටම කාඩවුන් එක ගොඩාක් bullish නෑ දැන් ලයිට් කොයින් එක වගේ බුලිෂ් නෑ කාඩවුන් එක. මොකද මෙතන හොඳ බුල් ෆ්ලැග් එකක් හැදෙන්න ඕනේ. එක හය හයි එකක් හදලා බුල් ෆ්ලැග් එකක් හදන්න ඕනේ. කාඩවුන් එක මේ දිගටම කන්ටිනියු වෙන්න. මම 0.51න් එන්ට් උනේ 0.57න් මම එක්සිට් වුණා ඇත්තටම මෙන්න මේ රේන්ජ් එකේ. 5.17 මෙන්න මේ හරියටම බොටම් එකෙන් අපිට එන්ට් වෙන්න පුළුවන් වුණා. මෙන්න මේ රේන්ජ් එකෙන් හරියටම එන්ට් වුණා. ඒක ලස්සන ට්‍රේඩ් එකක් වුණා. මෙන්න මේ පොයින්ට් මෙන්න මේ කියන්නේ මේ ඔයාලට පේනවා මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මම ඇදගෙන තියෙනවා මෙන්න මේ රේන්ජ් එකේ. ඒ කියන්නේ 2024 අප්‍රේල් 25 පටන් ගත්ත ට්‍රෙන්ඩ් ලයින් එක අදින්න. ඊට පස්සේ මේක දික් කරොත් එහෙම ඔයාලට මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන්ම තමයි 0.52 අවටින් තාම ට්‍රේඩ් එකට එන්න උනේ. කලින් ප්ලෑන් කරපු රේට්ස් ඒ කියන්නේ කලින් ප්ලෑන් කරපු කියන්නේ ලිමිට් ඕඩර්ස් දැම්මේ නැහැ. නමුත් ඒ රේන්ජ් එක මගේ ඔළුවේ තියෙනවා. ඒතකොට ඒකත් එක්ක තමයි ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්නේ. ඒතකොට ඔයාලට මතකද මම ඊට දවස් කිහිපයක කලින් කිව්වා මම දැනට ඉන්නේ බිට්කොයින් එකේ ඊත් එකේ ලයිට් කොයින් එකේ ට්‍රේඩ් වල කියලා. රයිට් ඊට පස්සේ මම කාඩවුන් එකටත් එන්නවා. සොල් එකෙත් මගේ ට්‍රේඩ් එක දැන් රන් වෙනවා. මගේ සොල් එකෙත් මගේ ලිමිට් ඕඩර් එකක් තියෙනවා. ඒකත් හිට් වෙයි කියලා. ඉතින් ඒ විදිහට දැන් ට්‍රේඩ් මගේ 6ක් තිබුණා. දැන් ට්‍රේඩ් 4යි රන් වෙන දෙකක් ක්ලෝස් කරා. ඉතින් මේක ප්‍රශ්නයක්ම නැහැ. රයිට් half profit ගත්ත එක බිට්කොයින් එකත් half profit ගත්ත ට්‍රේඩ් එකක් දිගටම අරන් යන ට්‍රේඩ්ස් ඒවා ලොන් ටර්ම්. ඊට පස්සේ මගේ සොල් එකෙත් දැන්ට ප්‍රොෆිට් එක රන් වෙන නිසා ලොකු ඉෂුව එකක් නැහැ. අපේ පෝර්ට්ෆෝලියෝ රිස්ක් එක ගොඩාක් අඩුවෙන් තියෙන්නේ. අපිට ෆ්‍රීලි තව ට්‍රේඩ්ස් වලට එන්න වෙන්න පුළුවන්. හරි එතකොට මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් පෙන්නනවා බිට්කොයින් එකේ. මේ ගැන ඇත්තට මම ඔයාලට ඊමේල් එකක් එවුවා. ඔයා sctradingacademy.com site එකට යන්න. ඒකල ඔයාගේ මෙන්න මෙතන ඊමේල් එක දාන්න. මෙන්න මෙතන කෙලිම උඩින්ම තියෙනවා ඔයාගේ ඊමේල් එක දාලා subscribe කරගන්න. එතකොට මේ වගේ වැදගත් ඊමේල් මම වීඩියෝ එක කරනකන් ඉන්න ඕන ඔයාගේ inbox එකට මෙනවා. මොකද මම වීඩියෝ එකක් කරන සමහරට මට වෙලා යනවනේ. ඒ නිසා වැදගත් තොරතුරු මම මේ වගේ වැදගත් තොරතුරු ඔයාලට ඊමේල්ස් වලින් එවනවා. ඉතින් මේක හරියම වැදගත් මේ දෙයක් අද මම ඔයාලට මේ ඊමේල් එකේ එව්වේ. මේ උඩින් මෙන්න මේකේ මේ ඇඩ් එකක් එන්නේ. ඔයාලට මේකේ මම ඔය ඇඩ් දානකොට හරියම සිලෙක්ටිව් දාන්නේ. ඔයාලට වැදගත් වෙන ඇඩ්ස් ඒ කියන්නේ මේ මනි පැත්තෙන් ට්‍රේඩින් පැත්තෙන් එන ඇඩ්ස් තමයි මම මේ සිලෙක්ට් කරන අනික මම අයින් කරනවා. ඇත්තටම මේ ඔයාලට මේ ක්ලික් කරලා බලන්න පුළුවන් මේකට විසිට් කරලා නේ. මෙන්න මේ chart එක මට ඔයාලට පෙන්වන්න ඕනකම තිබුණේ. මෙන්න මේ chart එකේ ඉතින් මම ඒකේ chart එකට ලොකු chart එකක් මම ඔයාලට open කරලා පෙන්නනවා. මේක බලන්නකො මේ Bitcoin 2024 chart එක මේ තියෙන්නේ. මේක Bitcoin 2025 chart එක. මේක මම ඇත්තටම Twitter එකේ දැකපු chart එකක්. මම මෙහෙම ඇඳපු එකක් නෙවෙයි මම දැකපු එකක් මේ ඔයාලට පෙන්නන්නේ. මේක ගොඩාක් වැදගත් තොරතුරක් නිසා මම මේ ඔයාලට පෙන්නන්නේ. ඔයාලට පෙන්නන්නේ මේ accumulation zone එකට ගිහලා 2024 right February මාස විතර පොඩි manipulation එකක් එක්ක down move එකක් ගිහිල්ලා දිගටම up move එක continue වුණා.
හරිද? බලන්න මේ accumulation zone එක මේ තියෙන ඒ විදිහට මාකට් එක යන්නේ. ඒතකොට මේක වැඩ කරොත් මේ pattern එක නැත්තම් මේ structure එක මේ තියෙන structure එක වැඩ කරොත් මම හැම වෙලෙම structure කියන වචනේ කියනවනේ සමහර අය යනවා කොහොමද structure එක හිතන්නේ මොකක්ද ඒකේ මම අදහස් කරන්නේ කියලා. මේක තමයි අදහස් කරන්නේ. මේ structure එක වැඩ කරොත් එහෙම මාකට් එක බලන්න right මේ move එකම ගියොත් එහෙම මේ move එකම යනවා කියලා නෙවෙයි මම කියන්නේ. මේක $1,70,000ට easily යන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා pull backs එනවා consolidation එනවා. දැන් ඔයාලට මෙතන එන්න වෙන්නේ නැතුව කෝකටත් කියලා මෙන්න මේ range එකේ එන්න වෙන්න පුළුවන්. මේ consolidation මේ පොඩි accumulation zone එකක් යනවා මෙතෙන් එන්න වෙන්න පුළුවන්. එතන zone එකක් නැතුව කෙලින්ම දිගටම යන්නත් පුළුවන්. right ඒකත් ඔළුවේ තියාගන්න. එතකොට මේ තව ටිකක් කල් තියෙනවා ඉතින් මේක right අපිට එන්න වෙනවා නම් right ඒක මේක එන්න වෙනවා කියන්නේ මේ accumulate කරගන්න තව කල් තියෙනවා right මේ financial advice නෙවෙයි නමුත් ඉස්සරහට මම ගොඩක් ඒ කියන්නේ massively trades වලට මම එන්න වෙනවා actively trades වලට එන්න වෙනවා actively coins මම accumulate කරනවා මම ඔයාලට කියන්නම් ඔයා groups වල ඉන්නවා නම් 100 club එක ඇතුලේ spot trading වල මම long term hold කරන coins buy කරනවා all coin buy කරනවා ඒ වගේම future trading වල මම ඒ කියන්නේ freely actively loan trades වලට ඇත්තටම එන්ටර් වෙනවා ෂෝට් නම් කරන්න හිතන්නේවත් නැහැ කෙලින්ම loan trades වල තමයි එන්ටර් වෙන්නේ හැබැයි පොඩි කාරණයක් තියෙනවා මෙතන funding rate එක එහෙම දැන් ගොඩක් high වෙලා තියෙනවා ටිකක් ආපහු ඒක නිසා reset එකක් වුණත් යන්න පුළුවන් ඉතින් ඒකත් අවධානයෙන් ඉන්න ඕනේ ඉතින් බලන්න මේ වීඩියෝ එක publish වෙන්නේ මේක 10 වෙනිදා උදේ නමුත් මේ email එක publish වුණේ 9 වෙනිදා ඉතින් ඔයාලට දවසකට කලින් මේ තොරතුරු ගන්න පුළුවන් මොකද සමහර ඉස්සරහට මම ටිකක් අර sensitive කාරණා time sensitive කාරණා ඒවනවා ඉතින් ඒ නිසා මේවා ගෙන්න ගන්න පුළුවන් ඔයාලට මම පහළ description link එක දාන්න මේ මගේ setradingacademy.com site එක ඒක ඔයාලට email එක දාලා අනිවාර්යෙන් subscribe කරගන්න right ඒකල inbox බලන්න එන emails බලන්න සමහරට අපි ඔය crypto කියන වචනේ එහෙම use කරන නිසා emails මේ spam folder එකට promotional tab එකට එහෙම යනවා ඒවා බලලා ඔයාගේ primary folder එකට ඇදලා දාගන්න ඒවා click කරලා open කරලා බලන්න right ඔය මම එවන වැදගත් links එහෙම click කරලා බලන්න එතකොට ඊළඟ email එක ඔයාට primary folder එකට එයි හරි මොන හරි ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න එහෙනම් ඔයාලට සුබ දවසක්